හෙලෝලෝ කොහොමද කට්ටිය අපි පහුගිය ලෙසන් එකෙන් කතා කරා මෙන්න මේ ෆොරෙක්ස් කියන්නේ මොකක්ද කොහොමද අපි මේ ෆොරෙක්ස් වලින් ඉන්කම් එකක් අපි ලබා ගන්නේ කියන සරල කාරණා ටිකක් අපි පහුගිය ලෙසන් එකෙන් කතා කරා ෆොරෙක්ස් කියන මුකුත්ම නොදන්න අයට සරල අදහසක් එන්න තියෙන වීඩියෝ එකෙන් ඒ ලෙසන් එකෙන් අපිට අද කතා කරන්න තියෙන්නේ කොහොමද අපි හරි බ්‍රෝකර් කෙනෙක් හොඳ බ්‍රෝකර් කෙනෙක් තෝරගන්නේ කොහොමද අදාළ බ්‍රෝකර්ගේ අපි account එකක් හදාගන්නේ කියන එක තමයි රයිට් එහෙනම් ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් 076 23 92 661 කියන නම්බර් එකෙන් රජුට මැසේජ් එකක් දාන්න මැසේජ් එකක් දාලා කියන අයියේ මෙන්න මේ දේවල් මට තේරෙන්නේ නැහැ මේක මට පොඩ්ඩක් ක්ලැරිෆයි කරලා දෙන්න කියලා අනිවාර්යයෙන්ම රජු ඔයාලට සපෝට් කරනවා ඒ හැම දෙයක්ම ක්ලැරිෆයි කරගන්න අනිවාර්යයෙන්ම මොන හරි තියෙනවා නම් මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න රයිට් එහෙනම් අපි අද ලෙසන් එක පටන් ගමු අද අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් අපි තෝරගන්නේ කොහොමද ඒ බ්‍රෝකර්ගේ account එකක් අපි කොහොමද හදාගන්නේ කියන එක තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ පහුගිය සතියේ ලෙසන් එකකින් අපි කතා කරා මෙන්න මේ ෆොරෙක්ස් කියන්නේ මොකක්ද අපි මේකෙන් කොහොමද ඉන්කම් එකක් ලබා ගන්න කියලා ඉස්සරහා වීඩියෝ වලින් ඔයාලට අපි ගේනවා මෙන්න ඔයාලගේ මනි මැනේජ්මන්ට් එක කොහොමද කරගන්නේ ඔයාලා ඉන්වෙස්ට් කරන මුදල කොහොමද රැකගන්නේ කොහොමද ග්‍රෝ කරන්නේ කියන එක ගැන අපි A to Z ඔයාලට කියලා දෙනවා ඔයාලගේ ටෙක්නිකල් පාර්ට් එක ටෙක්නිකල් ඇනලිසිස් පාර්ට් එක අපි ඔයාලට කියලා දෙනවා එතකල් අපි ඔයාලට ෆ්‍රී සිග්නල් channel එකක් එක්ක ඒ හැමදේම ඔයාලට දෙනවා ඒ ඔයාලා ඉගෙන ගන්න කල් ඔයාලට ඉන්කම් එකක් ලබා ගන්න පුළුවන් විදියට අපි ඔයාලව ගයිඩ් කරනවා හරි එහෙනම් අපි අද බලමු කොහොමද මෙන්න මේ බ්‍රෝකර් කෙනෙක් තෝරගන්නේ ඒ බ්‍රෝකර්ගේ account එකක් හදාගන්නේ කොහොමද කියලා අපි අද බලමු හරි අපි මේන්ලි ප්‍රිෆර් කරන්නේ XM සහ නීක්ස් කියන බ්‍රෝකර්ලා දෙන්න තමයි අපි ප්‍රිෆර් කරන්නේ ඔයාලට අපි බලමු මෙන්න මේ බ්‍රෝකර් කෙනෙක් තෝරගනිද්දි මොනවද තියෙන්න ඕන ප්‍රධාන කාරණා කියලා මෙන්න මේ රෙගියුලේෂන් කියන එක අනිවාර්යයෙන්ම හොඳ රෙගියුලේට් කම්පැනි එකක් වෙන්න ඕන ඊට පස්සේ withdrawal and deposit process එක හොඳ වෙන්න ඕන withdrawal and deposit process එක අපිට ලේසි පහසු නැත්තම් අපිට හරි අමාරු ට්‍රේඩ් කරගෙන යන්න මොකද අපිට ඉක්මනට withdraw එකක් දාගන්න deposit ටැබ් දාගන්න අපිට මෙතඩ් එකක් තියෙන්න ඕන ඒ නිසා අනිවාර්යයෙන්ම මෙන්න මේ deposit and withdrawal process එක ගැන අපි හොඳට බලන්න ඕන regulation part එක ගැන අපි හොඳට බලන්න ඕන trading conditions මොනවද කියලා බලන්න ඕන එයාලගේ කම්පැනි එකේ මොන trading conditions ද තියෙන්නේ කියලා ඊට පස්සේ trading platforms මොනවද බලන්න ඕන MT4 MT5 එයාලා prefer කරනවාද කියලා අපි බලන්න ඕන මුකුත්ම තේරෙන්නේ නැති අය ඒ ගැන හිතන්න එපා අපි ඉස්සරහට කොහොමද මේ account එක හදාගන්නේ ඊට පස්සේ කොහොමද අදාළ account එක MT5 නැත්නම් MT4 ඒ platform එකට link කරගන්න කියන එක හැමදේම අපි ඔයාලට A to Z කියලා දෙනවා ඒක ගැන කලබල වෙන්න එපා ඊට පස්සේ අනිත් කාරණාව තමයි අපි account types මොනවද කියලා බලන්න ඕන account types කියන්නේ ultra low standard ඔය විදිහේ ගොඩක් accounts තියෙනවා අපිට reliable account type එකක් එයාලා දෙනවද කියලා බලන්න ඕන ඊට පස්සේ customer support එක අපිට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා අහන්න කෙනෙක් ඉන්නවද අපිට උදව්වක් ගන්න පුළුවන්ද කියන එක අපි අනිවාර්යයෙන්ම බලන්න ඕන මෙන්න මේ ප්‍රධාන කාරණා ටික බලලා තමයි අපි අදාළ බ්‍රෝකර්ව තෝරගන්නේ අපි හරි මෙන්න මේ සියලු කාරණා එක්ක තමයි අපි XM broker සහ NIX brokerව තෝරගෙන තියෙන්නේ මේ සියලු කාරණා ටික සලකලා බලලා තමයි හරි අපි ChatGPT එකෙන් බලමු පළවෙනියෙන් අපි බලමු XM broker ගැන කොහොමද මෙන්න මේ අපි සර්ච් කරලා බලමු XM broker ගැන ChatGPT එකෙන් මොනවද කියන්නේ අදාළ දේවල් තියෙනවද අපිට ට්‍රේඩ් කරන්න හොඳ කම්පැනි එකක්ද හොඳ බ්‍රෝකර් කෙනෙක්ද කියලා අපි පොඩ්ඩක් බලමු හරි මේ විදිහට අපි ChatGPT එකේ අපි සර්ච් කරාට පස්සේ එයා අපිට කියනවා XM broker founded in 2009 2009 ඉඳන් තමයි XM broker ඉන්නේ ඒ කියන්නේ දැන්ට සෑහෙන කාලයක් ඒක නිසා ඒක ප්‍රශ්නයක් නෑ ඊට පස්සේ Meta Trader 45 ඒ කියන්නේ අර platforms කියන එක MT4 MT5 platforms දෙකම යාල ඔෆර් කරනවා ඒකත් හොඳයි ඊට පස්සේ regulation මෙන්න මේ regulation කියන එක ගැන මම අනිවාර්යෙන් බලන්න ඕනේ කියලා XM is regulated in multiple points licensed by
හරි XMA මේ රෙගියුලේෂන් එකත් ප්‍රශ්නයක් නෑ එකත් හොඳයි මෙයාලා රෙජිස්ටර් කරලා තියෙනවා මේ UAE එතකොට සයිප්‍රස් මේ වගේ රටවල් ගන්නාවක හොඳ රෙගුලේට් කම්පැනියක් XM බ්‍රෝකර් කියන්නේ ඊට පස්සේ ෆීචර්ස් කවුන්ට් ටයිප්ස් තියෙනවා ගොඩක් මෙයාලගේ මැක්‍රෝ ස්ටෑන්ඩඩ් අල්ට්‍රා ලෝ මෙන්න මේ විදිහේ ගොඩක් accounts type ටිකක් තියෙනවා ඒකත් ප්‍රශ්නයක් නෑ ඒකත් හොඳයි ඊට පස්සේ ප්ලට්ෆෝර්ම් එක MT5 ටික දෙනවා පේමන්ට් විත්ඩ්‍රෝවල් ප්‍රොසෙස් එකක් ප්‍රශ්නයක් නෑ කියලා තියෙනවා අපිට මේකේ මේන්ම ඇඩ්වාන්ටේජ් එක තමයි XM බ්‍රෝකර්ට ලෝකල් ඩිපොසිටර් කෙනෙක් ඉන්නවා ඒ කියන්නේ අපිට බැංක් ට්‍රාන්ස්ෆර් එකක් කරලා ට්‍රස්ටඩ් ලෝකල් ඩිපොසිටර්ස්ලා ඉන්නවා එයාලට බැංක් ට්‍රාන්ස්ෆර් එකක් කරලා පහසුවෙන්ම අපේ account එකට ඩිපොසිට් කරගන්න පුළුවන් ඒ වගේම තමයි අපේ විත්ඩ්‍රෝවල් කරගනිද්දී අපි සරලව විත්ඩ්‍රෝ එක දාලා අපේ බැංකුවට මුදල් ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව දැනට කාලයක් තිස්සේ ට්‍රස්ටඩ් ලෝකල් ඩිපොසිටර්ස්ලා ඉන්න නිසා ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ විත්ඩ්‍රෝවල් ඇන්ඩ් ඩිපොසිට් ප්‍රොසෙස් එක ගැන අපි ඒ ගැන වගේ කියනවා එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ ඔන්න ඔය කාරණා සේරම අපි බලන්න ඕනේ කිව්ව කාරණා සියල්ලක්ම වගේ මේ XM බ්‍රෝකර් එකේ තියෙනවා අනික තමයි මේ XM බ්‍රෝකර් වර්ල්ඩ් රෑන්ක් එකේ 1 to 10 අතර ඒ කියන්නේ පළමු 10 දෙනා අතරේ හොඳම බ්‍රෝකර්ස්ලා 10 දෙනා අතර වගේ මෙන්න මේ XM බ්‍රෝකර් ඉන්නවා ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට මේ XM බ්‍රෝකර් ට්‍රස්ට් කරන්න පුළුවන් විශ්වාස කරන්න පුළුවන් අපිට ට්‍රේඩ් කරන්න හොඳ කම්පැනි එකක් කියලා. හරි. එහෙනම් අපි අද බලමු මෙන්න මේ XM බ්‍රෝකර්ගේ අපි කොහොමද account එකක් හදාගන්නේ කියලා. අපි ඔයාලට අපේ link එක provide කරන්නම්. ඒ link එක through ඔයාලට ගිහිල්ලා ඔයාලගේ account එක හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා XM කියලා මේ විදිහට Google එකේ type කරලා මෙන්න මේ විදිහේ platform එකක් එනවා ඔයාලට ඒ පළවෙනි link එක through ගියාට පස්සේ මෙන්න මේ වගේ site එකකට ඔයාලා enroll වෙනවා ඊට පස්සේ start trading කියලා ගියාට පස්සේ මෙන්න මේ වගේ interface එකකට තමයි ඔයාලා එන්නේ ඔයාලා link එක through ගියා නම් මේ වගේ interface එකකට ඔයාලා පළවෙනියෙන්ම ඔයාලව enroll වෙවි ඊට පස්සේ මේකේ already residence කියන එක ශ්‍රී ලංකා කියන එක select කරලා තියෙනවා එහෙම නැත්නම් මෙතන type කරලා ශ්‍රී ලංකා කියන එක දෙන්න ඔයාලගේ account එකක් නැති නිසා අපිට අලුතෙන් තමයි මේ register වෙන්නේ ඊට පස්සේ ඔයාලා ඔයාලගේ email එක මෙතනට දෙන්න ඔයාලා මෙතෙන්ට ඔයාලගේ email එක දීලා හරි. ඔයාලා මෙතෙන්ට strong password එකක් දෙන්න. password එකක් දීලා මෙන්න මෙතනදී මේ තියෙන මේ tick එක දාලා register කියන එක දෙන්න. හරි. ඊට පස්සේ please check your email කියලා එනවා. අපි බලමු email එකක් ඇවිල්ලා තියෙනවද කියලා. අපේ email එක verify කරන්න මෙන්න මේ වගේ ඔයාලට email එකක් ඇවිල්ලා ඇති. ඊට පස්සේ ඔයාලා මෙතනින් මෙන්න මේ verify email කියන එක click කරන්න. right ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ message එකක් එනවා. ඔයාලගේ account එක create වෙලා මේ විදිය XM platform එකට ඔයාලව redirect වෙනවා. හරි. ඊට පස්සේ තියෙන්නේ අපිට අපේ account එක verify කරගන්න තමයි තියෙන්නේ. හරි. අපි බලමු අපේ account එක verify කරගන්නේ කොහොමද කියලා. ඔයාලා මෙන්න මේ දකුණු පැත්තේ උඩ profile icon එක click කරාම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් verification යටතේ unverified කියලා තියෙනවා. අන්න ඒක click කරන්න. ඒක click කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඔයාලගේ mobile number එක ඉල්ලනවා. ඔයාලගේ mobile number එක මෙතන ඔයාලට enter කරන්න පුළුවන්. ඔයාලා මෙතන ඔයාලගේ mobile number එක enter කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලා මෙතන මේ receive code කියන එක enter කරන්න. ඊට පස්සේ ඔයාලගේ mobile number එකට code එකක් එවි.
ඒ කෝඩ් එක මෙතන එන්ටර් කරගෙන ඔයාලා verify කියන මේ icon එක ක්ලික් කරන්න. ඔයාලගේ මොබයිල් එකෙන් ගියත් මේ ස්ටෙප්ස් ටිකම තමා තියෙන්නේ. ලොකු වෙනසක් නැහැ. ඒක නිසා කලබල වෙන්න දෙයක් නැහැ. මේ විදිහටම තමයි ඔයාලට කරගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ ෆස්ට් නේම් එක ලාස්ට් නේම් එක මෙන්න මේ වගේ ඩීටේල්ස් ටිකක් අහනවා. ඔයාලගේ ID එකේ තියෙන විදිහට ඔයාලා ඒ ඩීටේල්ස් ටික දෙන්න. රයිට්. ඔයාලගේ මෙතන ඔයාලගේ නම ඔයාලගේ ID එකේ තියෙන විදිහට ෆස්ට් නේම් එක මිඩල් නේම් එක සහ ලාස්ට් නේම් එක එන්ටර් කරගෙන ඊට පස්සේ ඔයාලගේ බර්ත්ඩේ එක මෙතනින් සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගෙන මෙන්න මෙතන මේ ඔයාලගේ කන්ටිනියු කියන icon එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා එන්ටර් වෙනවා මෙන්න මේ වගේ ප්ලැට්ෆෝම් එකකට. ඊට පස්සේ ඔයාලගේ මෙතන country residence එක already ඔයාලා ශ්‍රී ලංකා කියන එක සිලෙක්ට් වෙලා තියෙවි. ඊට පස්සේ ඔයාලා ඇඩ්‍රස් එක ඔයාලගේ ඇඩ්‍රස් එක මෙතන දෙන්න. රයිට්. ඊට පස්සේ ඔයාලගේ සිටි එක මෙතන දෙන්න. හරි. ඊට පස්සේ ඔයාලගෙන් අහනවා ඔයාලගේ පෝස්ටල් කෝඩ් එක මොකක්ද කියලා. ඔයාලා ඉන්නේ ගාල්ලේ නම් ගාල්ල පෝස්ටල් කෝඩ් කියලා Google එකේ සර්ච් කරාම ඔයාලා ඉන්න ගම ටවුන් එක ළඟම ටවුන් එක සර්ච් කරාම Google එකේ පෝස්ටල් කෝඩ් එක මොකක්ද කියලා ඔයාලට හොයාගන්න පුළුවන්. ඔයාලා ඉන්නේ මාතර නම් මාතර පෝස්ටල් කෝඩ්. එහෙම නැත්නම් ගාල්ල නම් ගාල්ල පෝස්ටල් කෝඩ්. එහෙම නැත්නම් ඔයාලා ඉන්න ළඟම ටවුන් එකේ පෝස්ටල් කෝඩ් එක Google එකට ගියාම ඔයාලට හොයාගන්න පුළුවන්. හොයාගෙන ඒක මෙතන එන්ටර් කරන්න. එන්ටර් කරලා ඉවර වෙලා මෙතන කන්ටිනියු කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අපෙන් එන අහනවා let's add your investor details. අනේ මේක yes කියලා කන්ටිනියු කරන්න. හරි. ඔයාලට ඊළඟට මෙන්න මේ වගේ identity verification එකක් එනවා. ඊට පස්සේ ඔයාලගෙන් අහනවා passport එකද national ID එකද driving license එකද ඔයාලා මෙතෙන්ට දාන්න කියලා. national ID එක දාන්නත් පුළුවන් ඔයාලට, driving license එක දාන්නත් පුළුවන්. මම මෙතන national ID එක දාන නිසා national ID කියන එක ක්ලික් කරනවා. ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් තියෙනවා මෙතන මේක පෝස් කරලා ඔයාලට මෙතනින් අප්ලෝඩ් කරන්නත් පුළුවන්. නැත්නම් ඒ වෙලාව ඔයාලට ෆොටෝ එක දාන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ මෙතන ඔයාලට ටච් කරලා tap to upload කියන එක ටච් කරලා
ඔයාලගේ ID එකේ ෆ්‍රන්ට් සයිඩ් එක මෙතනට අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ ID එකේ බැක් සයිඩ් එක නැත්තම් ඩ්‍රයිවිං ලයිසන්ස් එකේ බැක් සයිඩ් එක ඔයාලට මෙතනට අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතනට next කරන්න. next කියන icon එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ඩොකියුමන්ට්ස් ටික අප්ලෝඩ් වෙනවා. හරි ඊට පස්සේ අපේ කැමරා ඔන් කරලා අපේ මෙන්න මේ වගේ අපේ ෆොටෝ එකක් යාලා ඉල්ලනවා. අපි ඒක දෙන්න ඕන. රයිට් ඒ ප්‍රොසෙස් එක ඉවරනාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි වෙන්නේ. ඊට පස්සේ අපේ රෙසිඩන්සි එක කියන්නේ ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එකට තමයි මේ ඉල්ලන්නේ ඩොකියුමන්ට්ස්. අපිට ඒකට දෙන්න පුළුවන් අපේ යුටිලිටි බිල් එකක් එහෙම නැත්නම් ඔය ලයිට් බිල් එකක් මොනවාම හරි දෙන්න පුළුවන්. මම මෙතනටත් මේකේ මගේ ID එකේ බැක් සයිඩ් එක ඇඩ්‍රස් එක තියෙන පැත්ත මෙතනට අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරලා සබ්මිට් ඩොකියුමන්ට් කියන එක දෙනවා. ඊට පස්සේ අපිට මේ වගේ මැසේජ් එකක් එනවා you have successfully uploaded your documents කියලා. ඊට පස්සේ අපිට අපි ඒකේ ඒ ස්ටේටස් එක බලා ගන්න පුළුවන්. අපේ ඩොකියුමන්ට්ස් එක මෙන්න මේ විදිහට තාම පෙන්ඩින් තියෙනවා කියලා තමයි බලා ගන්න පුළුවන්. මෙන්න මේ දකුණු පැත්තේ අපේ ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ අපේ වෙරිෆිකේෂන් යටතේ දැන් පෙන්ඩින් කියලා තමයි තියෙන්නේ. අපිට ඒක ක්ලික් කරාම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඩොකියුමන්ට් ටික තවම පෙන්ඩින් තියෙනවා කියලා. අපේ account එක මෙතන real account එක අපේ පෙන්නනවා. balance එක 0 කියලා. standard MT5 අපේ account එක මෙතන පෙන්නනවා. දැන් මෙතන අපේ account informations ටික බලා ගන්න පුළුවන් අපේ server එක මොකක්ද කියලා. ඊට පස්සේ MT5 ID එක මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ account name එක standard account එක අපේ leverage එක 1 to 1000 එකට 1000ක් leverage එක තියෙනවා. මම ඔයාලට කිව්වා වගේ අපි invest කරන මුදල $100ක් නම් අපිට ලොකු මුදලක් යනකම් අපිට මෙන්න මේ leverage එක trade කරන්න පුළුවන්. හරි මෙන්න මේ details ටික තමයි මෙතන පෙන්නන්නේ. තවම අපේ account එක verify වෙලා නැහැ. මෙයාලා verify වුණාම අපිට email එකක් එනවා account එක verify කියලා. හරි ඊට පස්සේ අපි බලමු එන වෙයිදී email එකක් ඇවිල්ලා තියෙනවා document uploaded successfully කියලා. ඔස්සේ මේ වගේ welcome message එකක් එක්ක account details ටික අපිට ඇවිල්ලා තියෙනවා. MT5 ID එක තියෙනවා මෙතන අපේ account ID එක. ඊට පස්සේ අපේ server එක තියෙනවා. ඊට පස්සේ අපේ demo account එකක් ඔටෝම create වෙලා තියෙනවා. ඒ account එකේ details ටික තියෙනවා. අපිට මෙන්න මේ real account details ටික තමයි ඕන කරන්නේ. රයිට් සාමාන්‍යයෙන් ටික වෙලාවක් නැත්නම් සමහරට දවසක් සමහරට පැය කිහිපයක් ඇතුළත ඔයාලගේ account එක verify වෙලා ඔයාලට mail එකක් එවි. රයිට් එහෙනම් ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් 076 23 92 661 ගැන නම්බර එකෙන් රජුට මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් දාලා කියන අයියේ මෙන්න මේ දේවල් මට තේරෙන්නේ නැහැ. මේක මට පොඩ්ඩක් clarify කරලා දෙන්න කියලා. අනිවාර්යයෙන්ම රජු ඔයාලට support කරනවා. ඒ හැම දෙයක්ම clarify කරගන්න. අනිවාර්යයෙන්ම මොන හරි තියෙනවා නම් මේ නම්බර එකට මැසේජ් එකක් දාන්න. හරි දැන් XM එකේ ඔයාලා account එක හදාගෙන තියෙන්නේ. මං ඊළඟට ඔයාලට කියන්නම් කොහොමද මෙන්න මේ අද ඔයාලා හදාගත්ත account එක කොහොමද MT5 එකට නැත්තම් MT4 එකට ඇඩ් කරගන්නේ කියලා. account එකේ details මෙන්න මේ අපි හදාගත්තු account එකේ details ටික බලා ගන්න පුළුවන්.
ඔයාලා මෙන්න මෙතන ඔයාලගේ account එක මෙතන real account එකක් කියලා පෙන්නනවා. තාම balance එක 0 පෙන්නන්නේ. අන්න ඒක touch කරාට පස්සේ මෙන්න මේ වගේ details ටිකක් ඔයාලට පෙන්වනවා. එහෙම නැත්නම් ඔයාලගේ email එකට මෙන්න මේ විදිහේ verify welcome email එකක් ඇවිල්ලා ඇති. මේ email එකේ මෙන්න මේ වගේ ඔයාලට ID number එක ඔයාලගේ trading account number එක ඊට පස්සේ ඔයාලගේ server එක මෙන්න මේ දෙක ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ දෙක තමයි අපිට ඕන. ඒකයි ඔයාලා පළවෙනියෙන් account එක create කරගද්දි දීපු password එකයි තමයි ඕන. ඒක ලින්ක් කරන විදිය මම ඔයාලට වීඩියෝ එකක් දෙන්නම්. වීඩියෝ එකකින් කොහොමද හරියටම MT5 එකට ලින්ක් කරන්නේ. මෙන්න මේ account එක verify වුණාට පස්සේ මේ account එක verify වුණාට පස්සේ කොහොමද තාම verify වෙලා නැහැ. මේක account එක verify වුණාට පස්සේ කොහොමද මේක මෙන්න මේ details ටිකත් එක්ක කොහොමද MT5 එකට mobile එක through link කරගන්නේ කියලා මම ඔයාලට ඊළඟට වීඩියෝ එකක් විදියට දෙන්නම්. ඒත් එක්කම Nix එකේ account එකක් හදාගන්නේ කොහොමද කියන එකත් මම ඔයාලට වීඩියෝ එකක් විදියට දෙන්නම්. ඒක මොකද මෙන්න මේ verify වෙන්න යන වෙලාවත් එක්ක මේක live කරන්න බෑ. අපිට මේක verify වෙනකන් ඉන්න ඕන. මම ඒක ඔයාලට වීඩියෝ එකක් විදියට ඊළඟට ගේන්නම්. Nix එකේ account එකක් හදාගන්න විදිය සහ ඒ accounts Nix එකේ සහ මෙන්න මේ XM එකේ accounts කොහොමද අපි MT5 app එකට link කරගන්නේ කියන එක මම වීඩියෝ එකක් විදියට ඔයාලට ගේන්නම් ඊළඟට. අද වීඩියෝ එකේ ඔන්න ඔය ටික තමයි එහෙනම් කතා කරන්න හිතුවේ. කොහොමද අපි account මේ broker කෙනෙක් තෝරගන්නේ කියලා. Nix සහ XM දෙකේ තමයි අපි trade කරන්නේ. ඔයාලට සරලව XM account එකක් හදන හැටි ඔයාලට මේකේ මම ඔයාලට කියලා දුන්නා. මෙන්න මේ account එක verify වුණාට පස්සේ කොහොමද MT5 එකට අපි trade කරන platform එකට මෙන්න මේ trading platform එකට කොහොමද මේක enter කරගන්නේ කියන එක මම වීඩියෝ එකක් විදියට ගෙන්නම්. ඒ වගේම Nix account එක හදාගන්නේ කොහොමද කියන එකත් මම ඔයාලට වීඩියෝ එකක් විදියට ගෙන්නම්. right එහෙනම් ওই ටික තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. ඒ දෙක අර දෙක මම ඔයාලට වීඩියෝස් විදියට ගෙනල්ලා දෙන්නම්. එතකොට ඔයාලට ඒක බලා ගන්න ලේසියි. මොකද මේ account එක verify වෙන්න වෙලාවක් යන නිසා මේ live session එකක් විදියට ඔයාලට මේක කියලා දෙන්න අමාරුයි. right එහෙනම් ওই ටික තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. ඉතුරු account එක link කරන විදිය සහ Nix account එක හදන විදිය මම ඔයාලට වීඩියෝ එකක් විදියට ගෙන්නම්. right එහෙනම් අද වීඩියෝ එකෙන් මේ ටික තමයි කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝස් වලින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.